හොඳයි තාමත් ප්‍රීතිමත් දවසක් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපි හැම කෙනෙක්ම එකතු වෙලා ඉන්නවා පවුලක් විදියට ස්වාමින් වහන්සේගේ වචනය අද දවසෙත් අපි අසන පිණිස ශක්තිමත් වෙන පිණිස ධෛර්යමත් වෙන පිණිස අපේ ජීවිතය ඒ වචනයට අනුකූලව අඩගස්වා ගන්න පිණිස අද දවසෙත් අපි ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ බලා සිටිනවා. ආමේන්. ඊයේ සතිය අපි ඉගෙන ගත්තා මේ දෙවියන් වහන්සේගේ මනසට ඇතුල් වීම ගැන. හalleluya. කොර්නෙලියස් ගැන අපි ඉගෙන ගත්තා. ඔහු දෙවියන් වහන්සේගේ මනසට ඇතුල් වූ පුද්ගලයෙක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ මනසට ඔහු ඇතුල් වුණ නිසා අපි ඉගෙන ගත්තා මේ කොර්නෙලියස් හැම නිතරම දෙවියන් වහන්සේ සිහි කරා කියලා. ඉතින් අද දවසේ අපි ගිය සතියේ ඉගෙන ගත්තා වූ පාඩමේ දෙවෙනි කොටස අපි අද දවසේ බලන්නට යනවා. දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මිනිසයා. හalleluya. දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මිනිසයා. ගිය සතියේ අපි බැලුවේ දෙවියන් වහන්සේගේ මනසට ඇතුල් වූ පුද්ගලයා. අද දවසේ අපි බලන්න යනවා දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ පුද්ගලයා පිළිබඳව. අපි ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට පෙරලා ගනිමු. ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. උන්වහන්සේ ඔහු අහක් කොට දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙව්සේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් යෙසේගේ පුත්‍ර වූ මාගේ සිතට එකඟ මිනිසෙක් වූ මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්භවීයයි කීසේක. ආමේන්. ක්‍රියාපොතේ මේ දාවිත් ගැන සාක්ෂි දරනවා. මොකද දාවිත් ගැන කතා වෙන්නේ පරණ ගිවිසුම තුල. නමුත් මේ අලුත් ගිවිසුමේ මුල් ස්වභාව තුල මේ දාවිත් ගැන කතා වෙනවා. දාවිත් ගැන සාක්ෂි දරනවා. මොනවද මේ දාවිත් ගැන කියන්නේ? ඒ වචනේ කියනවා දෙවියන් වහන්සේ සාක්ෂි දරනවා. මේ දාවිත් කියන පුද්ගලයා දෙවියන් වහන්සේගේ හදවතට එකඟ වූ මිනිසෙක් කියලා. ආමේන්. හalleluya. අද දවසේ අපි දාවිත් දෙවියන් වහන්සේගේ හදවතට එකඟව ජීවත් වුණේ කොහොමද? ඇයි දෙවියන් වහන්සේ දාවිත් ගැන මේ විදියට සාක්ෂි දරන්නේ මගේ හදවතට එකඟ වූ මිනිසයා කියලා. අද දවසේ අපි බලමු ස්වාමින් වහන්සේ මොනවද මේ තුලින් අපිට කතා කරන්නේ කියලා. ආමේන්. ඉතින් මේ සිත් දෙකක් එකට එකතු වෙන්න නම් ඒ හදවත් දෙක අතරේ මොන වගේ බැඳීමක්ද සම්බන්ධතාවයක්ද තිබෙන්නට ඕනේ. ඉතින් ඔබ දන්නවා ආදරය කරන කාලය තුල කොහොමද ඒ හදවත් එකට ගැලපෙන්නේ නැත්නම් එකඟ වෙන්නේ කියලා. කියන්නේ දැන් උදාහරණයකට අපි බැලුවොත් ගෑනු ළමයා කියනවා මම කැමති පාට රෝස පාට. එතකොට පිරිමි ළමයාත් කියනවා ඔව් මමත් කැමති ඒ පාටට. ඒ වගේම ගෑනු ළමයා කියනවා මම කන්න කැමති පිට්සවලට. පිරිමි ළමයාත් කියනවා ඔව් අනේ මමත් ඕක කන්න තමයි ගොඩක්ම ආස. අඳින විදිය, ඒ වගේම කතා කරන විදිය. එතකොට ඒ කාලය තුල හරියට ගැලපෙනවා. නේ? ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් ඒ ආදරය කරන පුද්ගලයාගේ හදවතේ තිබෙන ආසාව, හදවතේ තිබෙන කැමැත්ත අනිත්
කෙනා කරන වෙලාවේ තමයි ඒ හදවත් දෙකක් එකට එකතු වෙන්නේ. ආස දේ, කැමති දේ, බලාපොරොත්තු වෙන දේ අනිත් කෙනා කරනකොට ඒ හදවත් දෙක ලං වෙනවා. ඒ හදවත් දෙක එකට වෙනවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න, දැන් ඒ ආදරය කරන කෙනා අකමැති දේ කරනවා නම් අනිත් කෙනා, එතකොට ඒ හදවත් දෙක එකඟ වෙනවද? ඒ හදවත් දෙක එකතු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් හදවත් දෙකක් එකඟ වෙන්න, හදවත් දෙකක් එක්සිට් වෙන්න අවශ්‍ය කරනවා කැමැත්තට ඉඩ දීමක්, කැමැත්තට යටත් වීමක්, කැමැත්තට කීකරු වීමක් අවශ්‍ය වෙනවා මේ දෙපාර්ශවය තුලම. හාලලූයා. අන්න එවිට තමයි ඒ හදවත් දෙකක් එකඟ වෙන්නේ. හැබැයි ආදරය කරනකොට එහෙම කියනවා. විවාහ වුණාට පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද කියලා. නේද? දැන් අත්දැකීම් තියන අය ඉන්නෝනේ මෙතන. නේද? ඉතින් කොහොමද? දැන් ඒ කාලේ කිව්වනම් අනේ ඔයා කැමති පාටට තමයි මමත් කැමති. නේ? ඔයා කන කෑම ඒ කෑමට තමයි මමත් කැමති. ඒ කාලේ වහ දුන්නත් කනවනේ. නේද? හැබැයි විවාහ වුණාට පස්සේ කොහොමද? පාට තියා කෑම තියා නේද? වචන හැසිරීම මොන දේ තිබුණත් නේ? තමාට ඕන දේ තමයි ගොඩක් අවස්ථාවන් වල කරන්නේ. එතකොට මොනවද වෙන්නේ? අර ඒ ආදරය කරන කාලේ තිබුණු ඒ ලංවීම බොහෝ අපි දැකලා තියෙනවා. ඒ හේතුන් නිසා දුරස්ත භාවයකට ලක් වෙලා තියෙනවා. හැබැයි මේ දාවිත් දෙවියන් වහන්සේගේ සිතට එකඟ වුණ මිනිසෙක්. කොහොමද දාවිත්ට පුළුවන් වුණේ දෙවියන් වහන්සේගේ සිතට එකඟ වෙන්න? මම ඔබට කිව්වා මේ හදවත් දෙකක් එකඟ වෙන්න නම් කැමැත්තකට ඉඩ දෙන්න ඕනේ. ඒ කැමැත්තකට කීකරු වෙන්න ඕනේ. එතකොට තමයි ඒ දෙපාර්ශවය අතර හොඳ ලෙන්ගතුකමක්, එකඟකමක්, හදවත් බැඳීමක් සිදු වෙන්නේ ඒ විදියට තමයි. එහෙනම් මේ දාවිත් කොහොමද දෙවියන් වහන්සේගේ හදවතට එකඟ වුණේ? බයිබලයේ කියනවා උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් යෙස්සේගේ පුත්‍ර වූ මාගේ සිතට එකඟ මිනිසෙකු මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්භවීයයි කීසේක. හාලෙලූයා. කොහොමද දාවිත්ට පුළුවන් වුණේ දෙවියන් වහන්සේගේ හදවතට ලං වෙන්න, සමීප වෙන්න, එකඟ වෙන්න? දාවිත් දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත ඉටු කරපු නිසා. ආමේන්. දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණු, දාවිත් ගැන තිබුණු, එමත් නැත්නම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණු මුළු කැමැත්ත සම්පූර්ණ එක මේ දාවිත් කරපු නිසා දාවිත්ට හැකියාව ලැබුණා දෙවියන් වහන්සේගේ හදවතට සමීපම පුද්ගලයා වෙන්න. ආමේන්. හාලෙලූයා. මොකද දාවිත් හැම නිතරම දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයපු කෙනෙක්. ආමේන්. හාලෙලූයා. අපි හැමෝගෙම ජීවිතවල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්මක් තබා තිබෙනවා. උන්වහන්සේගේ කැමැත්තක් අපේ ජීවිතේ තියලා තියෙනවා. උන්වහන්සේගේ මනසේ, උන්වහන්සේගේ හදවතේ ඔබ ගැන, ඔබ ඉපදෙන්නටත් කලින්, මේ ලෝකේ අත්තිවාරම දමන්නටත් කලින් ඔබ ගැන සැලැස්මක් උන්වහන්සේ තබා තිබෙනවා. ඒක තමයි යෙරමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ නාසගේ වචනේ පැහැදිලිවම කියන්නේ නුඹ ගැන කරන යෝජනා
මමම දනිමි. එම මතු කාලේ විපත්තිය නොව සමාදානයේ යෝජනා වන පිණිස මම ඒවා තබා තිබෙනවා කියලා. හාලලූයා. එහෙනම් පැහැදිලි දෙවියන් වහන්සේ අපි හැමෝගෙම ජීවිතවල යම් සැලැස්මක් තබා තිබෙනවා. කැමැත්තක් තබා තිබෙනවා. යෝජනාවල් උන්වහන්සේ දාලා තිබෙනවා. ඉතින් මෙතන මේ වාඩි වෙලා ඉන්න ඔබ කිසි කෙනෙක් ඔබ අහම්බෙන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. අහම්බෙන් ඇවිල්ලා නැහැ. දෙවියන් වහන්සේ ඔබ ගැන ඔබගේ මව් කුසට එන්නටත් කලින් මේ ලෝකේ අත්විවරම දමන්නටත් කලින් ඔබ ගැන ඒ තිබුණු කැමැත්තේ සැලැස්මේ යෝජනාවේ ප්‍රකාරයට තමයි අද ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ. තියෙනවා අපි හැමෝම ගැන A to Z දෙවියන් වහන්සේට සැලැස්මක්. දාවිද් ගැනත් තිබුණා දෙවියන් වහන්සේගේ හදවතේ කැමැත්තක්. මොකද්ද දාවිද් ගැන දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණු කැමැත්ත? දාවිද් කියලා කියන්නේ ඊශ්‍රායල් වල හිටියා වූ මේ බැටළුව බලාගත්ත පොඩි කොල්ලෙක්. සහෝදරයෝ හිටියාට තාත්තටත් දාවිද්ව අමතක වුණා. සාමුවෙල් ගෙදර ගියාට පස්සේ බැටළුව බලාගෙන හිටියේ. හැබැයි ඒ බැටළු බලාගෙන හිටපු දාවිද් ගැන දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණා කැමැත්තක්. දාවිද් ඔයා මුළු ඊශ්‍රායල් වලට රජ කෙනෙක් විදියට මම ඔයාව පත් කරන්නට යනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා මගේ හදවතට ලංව සමීපම එකඟම පුද්ගලයා වෙන්න මම ඔයාව තෝරලා තියෙනවා. හාලෙලූයා. දාවිද් ගැන දෙවියන් වහන්සේට තිබුණා කැමැත්තක්. මොකද්ද? මුළු ඊශ්‍රායල් හිම රජ වෙන්න. ඒ වගේම දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙන්න දෙවියන් වහන්සේගේ හදවතේ දාවිද් ගැන සැලැස්මක් තිබුණා. හැබැයි දාවිද් මේ කාරණය දැනගෙන හිටියේ නැහැ. 1 සාමුවෙල් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 1 සාමුවෙල් 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. 1 සාමුවෙල් 13:14. නමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමින් වහන්සේ නුඹට අනකල දේ නුඹ රක්ෂා නොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟ වූ මිනිසෙකු සොයාගෙන තමන්ගේ සෙනග කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියම කර තිබේයි කීවේය. දැන් මේ කියන්නේ කවුද කාටද කියන්නේ? අවස්ථා සම්බන්ධය කවුද කාටද කියන්නේ? සාමුවෙල් අනාගත වක්තෘවරයා සාවුල් කියන රජතුමාට කියනවා සාවුල් ඔයා මගේ වචනය ආරක්ෂා කරපු නැති නිසා ඔයා මට කීකරු වුණේ නැති නිසා මම මගේ සිතට එකඟ මිනිසෙක් හොයාගෙන මම ඔහුව සෙනගගේ අධිපතියා වෙන්න නියම කරගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ මේ වචනය උන්වහන්සේගේ දිවසිවරයා තුලින් ප්‍රකාශ කරන වෙලාවේ දාවිද් මේක දැනගෙන හිටියේ නැහැ. මේ වෙනකොටත් දාවිද් බැටළුව බලාගෙන තමයි හිටියේ. හැබැයි දෙවියන් වහන්සේගේ සිතේ තිබුණා දාවිද් යන කැමැත්තක්. හැබැයි ඒ කැමැත්ත දාවිද් දැනගෙන හිටියේ නැහැ. ඒ වෙනකොටත් දාවිද් බැටළුව බලාගෙන හිටියා. මෙතන සාමුවෙල් සාවුල්ට කියන්නේ මම මෙන්න මේ වගේ කෙනෙක්ව මම තෝරගෙන ඉන්නවා. එයාව මම ඊශ්‍රායලයේ අධිපතියා වෙන්න මම සලස්වනවා විතරක් නෙවෙයි. එයා මගේ සිතට එකඟ මිනිසෙක් වෙන්න මම තෝරගෙන ඉන්නවා. රජ වෙන්නයි, අධිපතිකම් කරන්නයි,
සිතට එකඟ වෙන්නයි දෙවියන් වහන්සේ දාවිත්ව උන්වහන්සේ තෝරගෙන තිබුණා. ඒක උන්වහන්සේගේ සිතේ කැමැත්තක් සැලස්මක් විදියට තිබුණ දාවිත් ගැන. හැබැයි දාවිත් මේක දැනගෙන හිටියේ නෑ. ඔබ ගැනත් දෙවියන් වහන්සේගේ හදවතේ කැමැත්තක් තියෙනවා. ඔබ ගැනත් දෙවියන් වහන්සේගේ හදවතේ සැලස්මක් යෝජනාවක් තියෙනවා. ඒක ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ මෙතන වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඔබ දන්නේ ඇත්තටම ඇයි ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ කියලා. එහෙනම් කොහොමද අපි දැනගන්නේ දෙවියන් වහන්සේගේ සිතේ ඔබ ගැන මොනවද තියෙන්නේ කියලා? දාවිත් ගැන දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණේ අධිපතියෙක් වෙන්න, කියන්නේ රජ කෙනෙක් වෙන්න, ඒ වගේම දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙන්න. එහෙනම් කොහොමද ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මෙහෙකරුවා තුලින් සාක්ෂි දරන්නේ? එදා ඒ හොයපු හිතේ තිබුණු දාවිත් හම්බ වුණා කියලා ක්‍රියාපොතේ 13 කොහොමද දෙවියන් වහන්සේ සාක්ෂි දරන්නේ? කොහොමද දාවිත් දැනගත්තේ දාවිත් යන දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන කැමැත්ත? 1 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. නමුත් ලියා තිබෙන ලෙස දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇත. ඒ දේ ඇසට පෙනුනේ නැත, කනට ඇසුනේ නැත, මනුෂ්‍යයාගේ සිතට පැමිණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන අපිට ඒ දේ එළිදරව් කළසේක. මක්නිසාද? ආත්මයන් වහන්සේ සියලු දේ එසේය. දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක. ආමේන්. පෞල්තුමා කොරින්ති සභාවට ලියනවා දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරන අයට යම් දෙයක් සූදානම් කරලා තියෙනවා. කවුද දෙවියන් වහන්සේ විසින් ප්‍රේමය ලැබපු අය? අපි හැමෝම. එහෙනම් මේ දෙවියන් වහන්සේ විසින් යමෙකුට ප්‍රේම කරනවා නම් ඒ ප්‍රේම කරන හැම කෙනෙකුටම උන්වහන්සේ යමක් තබා තිබෙනවා. ආශිර්වාද විතරක් නෙවෙයි. උන්වහන්සේගේ යෝජනාව, උන්වහන්සේගේ කැමැත්ත, සලස්ම මේ සියල්ල මේ සූදානම් කරපු දෙයට අයිති. එහෙනම් පැහැදිලි දෙවියන් වහන්සේ යමක් සූදානම් කරලා තියෙනවා ඔබ වෙනුවෙන්, ඔබ ගැන හිතලා, ඔබට ප්‍රේම කරන නිසා. එහෙනම් මේ සූදානම් කරපු දෙය වචනේ කියනවා අපේ ඇසට පෙනුනේ නැහැ, අපේ කනට ඇහුනේ නැහැ, අපේ සිතට එන්නේ නැහැ. මොකද්ද මෙතනින් කියන්නේ? මෙතනින් සඳහන් වෙන්නේ අපේ මානසික මනසින් අපිට මේක දකින්න බෑ කියලා. මානසික සිතට මේක එන්නේ නැහැ. මානසික ඇස් වලින් අපිට ඒ මනුෂ්‍යගේ ස්වરૂපය තුල අපිට මේ කාරණාවල් දෙවියන් වහන්සේගේ සිතේ තියෙන දේ අපිට දකින්න බෑ. එහෙනම් කොහොමද අපිට දකින්න පුළුවන් වෙන්නේ, දැනගන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ සිතේ ඔබ මම ගැන කුමක්ද තිබෙන්නේ කියන දේ කොහොමද දැනගන්න පුළුවන් වෙන්නේ? ඒක දැනගන්න පුළුවන් ප්‍රධානම සාධකය තමයි දේවචනය කියනවා. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන් වහන්සේ කර්ම කොටගෙන අපිට ඒ දේ එළිදරව් කළසේක. දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන දේ දන්නේ උන්වහන්සේගේ ආත්මය විතරයි. එහෙනම් උන්වහන්සේගේ හදවතේ ඔබ ගැන තියෙන දේ දන්නේ ශුද්ධාත්මයන් වහන්සේ විතරයි. ඒ ශුද්ධාත්මයන් වහන්සේ දැන් ඔබ තුල ඉන්නවා. එහෙනම් ඔබට අවස්ථාවක් තිබෙනවා විමසන්න ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේගේ සිතේ මා ගැන කුමක්ද තිබෙන්නේ? මොකක්ද ඔබ ගැන තිබෙන කැමැත්ත මා ගැන? ඔබ විමසන්න අවශ්‍යයි. දාවිත් ගැන තිබුණ දෙවියන් වහන්සේගේ සිතේ ඔහු
ඊශ්‍රායලයේ රජ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙන්න ඕන කියන කාරණය දෙවියන් වහන්සේගේ සිතේ තිබුණා. දාවිද් ඒක දැනගත්තේ කොහොමද? දෙවියන් වහන්සේගේ පාමුලෙන්. මොකද දාවිද් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට පිස්සුවෙන් වගේ ආදරය කරපු මිනිසෙක්. ඔහුගේ ජීවිතේ මොන ප්‍රශ්න මොන අභියෝග මොන පීඩාව ආවත් ඔහු දේව පාමුල ගිහිල්ලා දන ගහපු එක කරේ. දෙවියන් වහන්සේගෙන් විමසපු එක කරේ. තමාගේ පුත්‍රයා ඔහුව මරන්න එනකොට තමාගේම හිත මිතුරන් උට ගල් ගහන්න හදනකොට සතුරු වට කරනකොට උපද්‍රවයන් එනකොට සිත බිඳෙනකොට තුවාල වෙනකොට කැඩෙනකොට ඔහු ගියේ දේව පාමුලට ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් ඔහු විමසුවා. ස්වාමිනේ මට උගන්වන්න. මට කියලා දෙන්න. මොකද්ද මම කරන්න ඕනේ? ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඔහු විමසුවා. ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු දේ ඔහු ගැන ඔහුට කියලා දුන්නා. ඔහු ගැන විතරක් නෙවෙයි දෙවියන් වහන්සේගේ සිතේ තවත් තිබෙන කාරණාවල් මිනිසයන් ගැන, දේශයන්, ප්‍රදේශයන් ගැන ඔබට මට දැනගන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේගේ. ආමේන්. එහෙනම් පළවෙනි දේ ඔබ දැනගන්න ඕන දෙයක් තමයි දෙවියන් වහන්සේ ඔබ ගැන මේ ලෝකයේ අත්විවරම දමන්නත් කලින් සලස්මක් තබා තිබෙනවා. කැමැත්තක් තිබෙනවා ඔබ ගැන. ඒ වගේම මේ ස්ථානයේ මොරින්දි පොතේ කියනවා උන්වහන්සේ සූදානම් කරලා තියෙනවා කියලා. එහෙනම් මේ සූදානම් කරපු දේ ජනනාසිකේ සිතේ තියෙන දේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ පාමුල ශුද්ධාත්මයන් වහන්සේගෙන්ම ඒක විමසන වෙලාවේ පමණයි. ආමේන්. හalleluya. ඔබ ගැන අහන්න එක එක්කෙනා ළඟට යන්න එපා සාත්‍තර බලනවා වගේ. ඔබ ගැන දන්නේ දෙවියන් වහන්සේ. ඒක නිසා ඒ ආත්මය දැන් ඔබ තුල තියෙනවා. එහෙනම් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් අහන්න ස්වාමිනේ ඔබගේ සිතේ මම ගැන මොකද්ද තියෙන්නේ? මම කොහෙටද යන්න ඕනේ? මම මොනවද කරන්න ඕනේ? ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේගෙන් විමසන්න. ආමේන්. ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟට දැන් ඔබ දැනගන්නවා දෙවියන් වහන්සේගේ සිතේ ඔබ ගැන මොකද්ද තියෙන්නේ කියලා. ඔබ ඒක දැනගත්තට පස්සේ ඔබට කරන්න ඕන දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ සිතේ තියෙන එක ඔයා දැනගත්තට පස්සේ ඔයා මොනවද කරන්න ඕනේ? දැනගත්ත දේ ඒ සිතේ තිබෙන කැමැත්ත ඉටු කරන්න ඔයාගේ ජීවිතේ කීකරු කමෙන් යටත් කොට බාර දෙන්න. ආමේන්. සිතේ තියෙන එක දැනගත්තා ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහලා ඒක දැනගත්තට පස්සේ ඒ දෙවියන් වහන්සේගේ සිතේ තියෙන මුළු කැමැත්ත ඉටු කරන්න ඔයා මොනවද කරන්න ඕනේ? ඒකට ඔයා මුළු කීකරු කමින්ම යටත් වෙලා බාර වෙන්න. කැප වෙන්න. දාවිදගේ ජීවිතයේ දාවිද ඒක කරා. කීකරුකම අවශ්‍යයි. මුළු කැමැත්ත ඉටු කරන්න. මුළු කැමැත්ත ඉටු කරන්න කීකරුකම අවශ්‍යයි. හalleluya. මම ඔබට උදාහරණ දෙකක් පෙන්වලා දෙන්නම්. කොහොමද මේ කීකරුකම නැතුව දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු දේ ඉටු කරගන්න බැරි වුණු දනාසගේ සිතට එකඟ වෙන්න බැරි වුණු මිනිසයන් දෙන්නෙක් ගැන මම ඔබට කතා කරන්න දෙන්නම්. පළවෙනි මිනිසයා තමයි ආදම්. දනාසේ දූවිල්ලක් අරගෙන දනාසේගේ අතින් ඔහුව මැව්වා. සදාකල් ජීවත් වෙන්න ඔහුව මැව්වා. ඒ වගේම දනාසේ කිව්වා ආදම්ට ඒවට නුඹලා බෝවි පූර්ණ වෙලා පැතිරිලා මේ පොළොව වර්ධනය කරන්නට කියලා. ඒ වගේම ඒ පොළොවේ තියෙන සියල්ලේ අයිති ආධිපත්‍ය බලය දනාසේ උන්ට දුන්නා. දනාසේගේ සිතේ තිබුණ දර්ශනයක් ආදම් ගැන. දනාසේගේ සිතේ තිබුණ කැමැත්තක් යෝජනාවක් සලස්මක් ආදම් ගැන. හැබැයි ආදම් ඒව දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වුණ නිසා ඔවුන්ට බැරි වුණා ඔවුන් ගැන දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන ඒ කැමැත්ත ඉටු කරන්න. අකීකරු වුණ නිසා දනාසේගේ සිතේ තිබුණු කැමැත්ත ඉටු කරන්න බැරි වුණා. දනාසේගේ සිතට එකඟ වෙන්න බැරි වුණා. ඒදන් උයනේ එළියට යන්න වුණා.
සදාකාල මරණයකට උරුම කම් කියන්ට වුණා යාලට. දුක වේදනාව ගාවිනාව ශාපය සියල්ලට ඔවුන්ගේ ජීවිත නතු කර දෙන්න ඔවුන්ට සිදු වුණා. ඒ දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු දෙයට කීකරුුනේ නැති නිසා. දෙවෙනි පුද්ගලයා තමයි සාවුල්. ඔහු ඇවිල්ලා ඊශ්‍රායලයේ පළවෙනි රජතුමා. පළවෙනි මිනිස්සු ආදම්. පළවෙනි රජතුමා ඊශ්‍රායල් වල සාවුල්. දෙවියන් වහන්සේ ඊටාම කුඩා ගෝත්‍රයකින් කුඩා පවුලකින් ඔහුව තෝරගත්තා. තෝරලා ඔහුව ආලේප කරලා රජකමට පත් කරා. ශුද්ධාත්මයෙන් ඔහු පූර්ණ වුණා. අපි දකිනවා ඔහු ධර්ම වාක්‍ය පවා කිව්වා කියලා. ඉතා හොඳට අනර්ගව ඔහු හිටියා. හැබැයි ඔහුත් දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු කැමැත්තට අකීකරු වුණා. දනාසේගේ හඬට අකීකරු වුණා. දනාසේ කියපු දෙයට එහායි ඔහු කරන්න පටන් ගත්තා. ඒක නිසා අපි දකින දනාසේ උට කියනවා මම නුඹේ රජකම නුඹෙන් ඊට පස්සේ දනාසේ කිව්වා මම පූජාවට වඩා කීකරු කමට ප්‍රසන්න දෙවියන් වහන්සේ. ආමේන්. කීකරු කමින් තමයි දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන මුළු කැමැත්ත අපිට ඉටු කරන්න පුළුවන්. කීකරු වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ ඔබට ඉටු කරන්න බෑ. ඔබ ඒක දැනගත්ත දෙවියන් වහන්සේගේ සිතේ තියෙන දේ දැනගත්තට පස්සේ ඔබ ඒකට කීකරු වෙලා යටත් වෙන්න අවශ්‍යයි. ඒ විදියට හැසිරෙන්න අවශ්‍යයි. ඒ විදියට ජීවත් වෙන්න අවශ්‍යයි. ආමේන්. අපි ඉගෙන ගත්තා දාවිද් කොහොමද මේ දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු දේ දැනගත්තට පස්සේ ඔහුගේ චරිතය, ඔහුගේ ජීවිතය, ඔහුගේ හැසිරීම සියල්ල ඔහු වෙනස් කරගත්තේ කොහොමද කියලා. දෙවියන් වහන්සේ බලන විදියට බලන්න, උන්වහන්සේ කියන විදියට කරන්න, උන්වහන්සේ දකින විදියට දකින්න. කොහොමද යාගේ ජීවිතය ගොඩනගා ගත්තේ කියලා කාරණාවල් 15ක් අපි ඉගෙන ගත්තා. ඒ තැනට කොහොමද දාවිද් ආවේ කියලා. දාවිද් දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු මුළු කැමැත්ත ඉටු කරපු මිනිහෙක්. එහෙනම් අකීකරු වුණොත් බෑ ඒ මුළු කැමැත්ත ඉටු කරන්න. හැබැයි දාවිද් කීකරු වුණා. ඒ වගේම තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කීකරු වුණා. යේසුස් වහන්සේ ගැන දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණා කැමැත්තක්, සැලැස්මක්. මොකද්ද දෙවියන් වහන්සේගේ සිතේ යේසුස් වහන්සේ ගැන තිබුණේ? ස්වර්ගයේ උතුණු අතහැරලා මේ පොළොවට එන්න ඕනේ. ඒ වගේම යේසුස් වහන්සේ මිනිසෙක් විදියට මේ පොළොවේ ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම කුරුසියේ මරණය ලබන්න ඕනේ සියලු දෙනාගේ පාපේ මිදීමේ මිලයක් උදෙසා. ඒ වගේම උන්වහන්සේ තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටින්නට ඕනේ. අන්න දෙවියන් වහන්සේගේ සිතේ යේසුස් වහන්සේ ගැන තිබුණා මුළු සලස්මක්. උන්වහන්සේ ඒක දැනගෙන හිටියා. උන්වහන්සේ ඒක දැනගෙන හිටිය නිසා තමයි ලූක් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ අපි දකින්නේ හෙරොද් රජතුමා යේසුස් වහන්සේව මරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට මේක පරිසවරුන්ට ආරංචි වෙනවා. පරිසවරුන්ට මේක ආරංචි වුණාම පරිසවරු ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවා අන්න හෙරොද් ඔයාව මරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. යේසුස් වහන්සේ වෙලාවේ කොහොමද හැසිරුනේ, කොහොමද කතා කරේ? යේසුස් වහන්සේ කිව්වා නුඹලා ගිහිල්ලා ඒ හිවලට කියපන් මම අදත් හෙටත් අනිද්දත් මම යක්කු දුරු කරන්න ඕනේ. මම රෝගීන් සුව කරන්න ඕනේ. මම තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටින්න ඕනේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු මුළු කැමැත්ත යේසුස් වහන්සේ දැනගෙන හිටියා. දැනගෙන හිටිය නිසා කාලෙට කලින් යේසුස් වහන්සේ බය වෙලා අතහැරලා ගියේ නැහැ. යේසුස් වහන්සේ කීකරුකමෙන් යටත් කරලා දුන්න තමාගේ ජීවිතය දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත කරන පිණිස. ඊට පස්සේ අපි දකිනවා යෝහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ සමාරිය ස්ත්‍රිය සමග කතා කරගෙන ඉන්නකොට ගෝලුවෝ ඇවිල්ලා යේසුස් වහන්සේ කියන ආචාර්යනි කෑම කන්ට කියලා. යේසුස් වහන්සේ කියනවා මාගේ කෑම නම් මා එවූ තරන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීම පමණක් කියලා. ඒ වගේම යේසුස් වහන්සේ ගෙත්සෙමන වේලේදී උන්වහන්සේ තුන් වතාවක් යාඥා කරනවා මාගේ කැමැත්ත නොව ධානයෙන් ඔබගේ කැමැත්ත ඉටු වේවා කියලා.
මේ කුසලාන මාගෙන් පහ වෙනවා නම් මම කැමති. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත ඉටු වේවා කියලා උන්වහන්සේ ඒ පියාණන්ගේ කැමැත්තට මුළු මනින්ම කීකරු වෙලා යනවා. උන්වහන්සේට තිබුණ කැමැත්ත. හැබැයි උන්වහන්සේගේ කැමැත්ත අතහැරියා. උන්වහන්සේගේ ආශාව අතහැරියා. උන්වහන්සේගේ බලාපොරොත්තු අතහැරියා. දෙවියන් වහන්සේගේ සිතේ තියෙන කැමැත්ත ඉටු කරන පිණිස. අද දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන ආශාව අපි පසෙක දමලා අපේ ආශාවල් පස්සේ අපි දුවනවා. අපේ කැමැත්ත පස්සේ අපි දුවනවා. අපේ බලාපොරොත්තු පස්සේ අපි දුවනවා. දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන දේ ඉටු කරන්න අපි කීකරු වෙන්නේ නැහැ ඒ දේ. හැබැයි යේසුස් වහන්සේ සම්පූර්ණයෙන් කීකරු. ඊට පස්සේ පිලිප්පි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරනවා උන්වහන්සේ කුරුසියේ මරණය දක්වා කීකරු වුණා. ආමේන්. හාලෙලූයා. කුරුසියේ මරණය දක්වා උන්වහන්සේ කොහොමද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත කරේ? කුරුසියේ මරණය. උන්වහන්සේ කීකරු වුණා. එහෙනම් දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන ඔබ ගැන තිබෙන මුළු කැමැත්ත ඉටු කරන්න ඔබට ඕනේ නම් ඔබ මොනවද කරන්න ඕනේ? ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. ඒක දැනගත්තට පස්සේ ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් කීකරු කමෙන් ඔබ යටත් කර දෙන්න අවශ්‍යයි මේ මුළු කැමැත්ත ඉටු කරන නිසා. ඔබගේ කැමැත්ත, ඔබගේ ආශාව, ඔබගේ බලාපොරොත්තු දෙවනුව තබා දෙවියන් වහන්සේගේ හදවතේ තිබෙන ආශාව වෙනුවෙන්, ඔබ ගැන තිබෙන සිහිනය, ඔබ ගැන තිබෙන දර්ශනය වෙනුවෙන්, ඔබ ගැන තිබෙන කැමැත්ත වෙනුවෙන් ඔබ නැගිටින්න අවශ්‍යයි. මම පාස්ටර් කෙනෙක් වෙන්න කවදාවත් හිතුවේ නැහැ. රට යන උණක් තමයි තිබුණේ. හැබැයි එක දවසක මට දැනගන්න පුළුවන් වුණා දෙවියන් වහන්සේගේ හදවතේ මම ගැන මොකක්ද තියෙන්නේ කියලා. ඒ කැමැත්ත දැනගත්තට පස්සේ මම කීකරු වුණා. ඒ කැමැත්ත දැනගත්තට පස්සේ මට සිදු වුණා මගේ දෙමව්පියන්ව අතාරින්න. මගේ ගම, මගේ නෑදෑයෝ, මගේ මිත්‍රයෝ අතාරින්න මට සිද්ධ වුණා. ඒ ඔක්කොම අතහැරලා මේ ස්ථානයට ආවා. මොකද දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු දේ ඉටු කරන්න ඕන නිසා. හැබැයි එදා මම ඕන්ව අතහැරියට අද මේ ස්ථානයේ ඕන් වාඩි වෙලා ඉන්නවා මාත් එක්ක. එදා අතහැරියට අද ස්වාමින් වහන්සේ ඕන් ළඟට ගෙනල්ලා තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ සිතේ තියෙන දේ දැනගත්තා. ඔබ ඒ දැනගත්ත දේ වෙනුවෙන් කීකරු වෙලා යටත් වෙන්න ඕනේ. ඒ කැමැත්ත ඉටු කරන පිණිස ඔබගේ කැමැත්ත ආශාව පසෙක දමා. දාවිද් මේක කරපු නිසා, යේසුස් වහන්සේ මේක කරපු නිසා අපි දකිනවා යේසුස් වහන්සේගේ නාමය දෙවියන් වහන්සේ සියලු නාම වලට වඩා උසස් කරා. සියලු මුඛ ඒ නාමය ගායනා කරනවා. සියලු ධන ඒ නාමය ඉදිරියේ නැමෙනවා. යක්ෂ බන්ධන බලපතු ඒ නාමය ප්‍රකාශ වෙන වෙලාවේ වෙවුලනවා. ඒ විතරක් නෙවෙයි, දාවිද්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. දාවිද් දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත සොයපු නිසා, මුළු කැමැත්ත කරපු නිසා, යනාසේ සිතට එකඟ වුණ නිසා දෙවියන් වහන්සේ මොනවද දාවිද්ට කරේ? 2 සාමුවෙල් 7 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. 2 සාමුවෙල් 7 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. නුඹ ගිය සෑම තැනකම මම නුඹ සමග සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියේ නිසඳ දැමුවෙමි. පොළවේ සිටින උත්තමයන්ගේ නාමයෙන් මහත් නාමයක් නුඹට සාදා දෙන්නේ. ජනනාංශය කියනවා දාවිද් ඔයාට විරුද්ධව හිටපු ඔයාගේ හැම සතුරන්ගෙන් මම ඔයාට ජයග්‍රහණය දෙනවා. ජයග්‍රහණය දෙනවා. මම ඔවුන්ව පරාජය කරලා මම ඔයාට ජයග්‍රහණය දෙනවා. ඊට පස්සේ කියනවා පොළවේ සිටින උත්තමයන්ගේ නාමයෙන් මහත් නාමයක් මම ඔයාට හදලා දෙන්නම්. දාවිද්ට නාමයක් තිබුණේ කවුරුත් ඒ නාමය ගැන දන්නේ නැහැ. දාවිද්ගේ තාත්තට පවා දාවිද්ගේ නම අමතක වුණා. සාමුවෙල් ගෙදරට ගියපු වෙලාවේ යෙස්සේගේ සියලු පුතු සාමුවෙල් ඉදිරියට අරගෙන ආවා. හැබැයි දාවිද් ගැන තාත්තට අමතක වුණා. දාවිද් හිටියේ බැටළුව බලාගෙන පොඩි කොල්ලෙක්. හැබැයි සාමුවෙල් අහද්දී තව කවුරුත් නැද්ද කියලා. එතකොට තමයි මතක් වුනේ.
තමන්ගේම තාත්තට අමතක වුණු දාවිද්ගේ නාමය. දැනාසේ කියන දාවිද්. ඔයා මගේ මුළු කැමැත්ත කරපු නිසා මම ඔයාගේ නාමය උත්තමයන්ගේ නාමයක් බවට පත් කරනවා. ඒ නාමය ආශිර්වාද කරා. දාවිද්ට ජයග්‍රහණය දුන්නා. දෙවෙනි එක 2 සාමුවෙල් 7:11 මුලදී කළ ලෙසද මාගේ සෙනග වූ ඉස්රායෙල් කෙරේ විනිශ්චයකාරයන් පත් කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. බෙසිරු සතුරන්ගේ නුඹට නිදහස ලැබෙන්න සලස්වන්නේ. අරත් ස්වාමීන් වහන්සේ නුඹට වංශයක් සාදා දෙන බව ස්වාමීන් වහන්සේ නුඹට දන්වනසේ. ආයේ කියනවා දාවිද් සියලු දෙනා ඉදිරියේ මම ඔයාට නිදහස දෙනවා, ජයග්‍රහණය දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊනවාසේ දාවිද්ට කියනවා මම ඔයාට වංශයක් හදලා දෙනවා. නාමයක් හදලා දුන්න දාවිද් කියලා බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ කියනවා දාවිද් ඔයාට විතරක් නෙවෙයි ඔයාගෙන් බිහි වෙන ඔයාගේ පරම්පරාවම ඔයා නිසා ආශිර්වාද කරන්න යනවා. ඔයාගෙන් බිහි වෙන වංශය මම ආශිර්වාද කරන්නට යනවා. හාලෙලූයා. එදා අපි බැලුවාගේ සතියේ කොර්නේලියස් නිසා කොර්නේලියස් දෙවියන් වහන්සේගේ මනසට ඇතුල් වුණ නිසා දෙවියන් වහන්සේ ඔහු සිහි කරා. ඔහු විතරක් නෙවෙයි ඔහුගේ පවුල, ඔහුගේ දරුවන්, ඒ වගේම ඔහුගේ සේවකයන්, ඔහුගේ නෑදෑයන් මිතුරන් සියල්ල දෙවියන් වහන්සේ සිහි කරනු ලැබුවා කොර්නේලියස් නිසා. ඒ වගේම මේ දාවිද් නිසා දෙවියන් වහන්සේ කියන මම මේ පරම්පරාවල් වංශය මම ආශිර්වාද කරන්න. තුන්වෙනි එක රාජාවලිය 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. රාජාවලිය 9:5 ඊශ්‍රායල්ගේ සිංහාසනයේ විදින්ට නුඹට කෙනෙක් නැතුව යන්නේ නැත කියා. මා විසින් නුඹේ පිය වූ දාවිද්ට පොරොන්දු හැටියට ඊශ්‍රායල් වරු කෙරෙහි නුඹේ රාජ්‍ය සිංහාසනය සදා කාලයටම ස්ථිර කරන්න. දැනාසේ කියනවා දාවිද් වාගේ නම, වාගේ රජකම, වාගේ වංශය, වාගේ සිංහාසනය මම සදා කාලෙටම ස්ථිර කරනවා. සීල් කරනවා. කොහොමද මේ පොළවේ රාජ්‍යයක්, පොළවේ නාමයක් සදා කාලයක් පවතින්නේ? මොකද මේ පොළවේ සියල්ල తాවකාලිකයි. දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා දාවිද් මම ඔයාගේ සියල්ල ස්ථිර කරනවා. සදා කල්ම පවතින්න මම ඉඩ හරිනවා. කොහොමද දෙවියන් වහන්සේ ඒක කරේ? නාසයේ ජාතික පුත්‍රයාණන් වල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දාවිද්ගේ පෙළපතින් දාවිද්ගේ වංශයෙන් එන්න සලස්සලා తాවකාලික දාවිද්ගේ රජකම, తాවකාලික දාවිද්ගේ නාමය, తాවකාලික දාවිද්ගේ සිංහාසනය දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන සදා කාලෙටම ස්ථිර කරනවා. හාලෙලූයා. මොකද යේසුස් වහන්සේගේ රාජ්‍ය తాවකාලිකයි. යේසුස් වහන්සේගේ නාමය తాවකාලිකයි. යේසුස් වහන්සේගේ වංශය තාවකාලික නැහැ. ඒක සදාකාලිකයි. එහෙනම් මේ දාවිද්ගේ වංශයට, නාමයට, සිංහාසනයට උන්වහන්සේ යේසුස් කියන ඒ නාමය ආදේශ කරලා හාලෙලූයා දාවිද්ගේ මුළු වංශයක්, සිංහාසනයක්, රජකමක්, නාමයක් යේසුස් වහන්සේ කරන කොටගෙන ස්ථිර කරනවා. ස්ථිර කරනවා. සදා කාලෙටම ඒ සිංහාසනය ස්ථිර කරනවා. හාලෙලූයා. ඊළඟ කාරණය දාවිද් යෙරුසලමත් ඒ වගේම සියොන් බලකොටුවත් දාවිද් අත්පත් කරගත්තා. යෙබූසි වරුන්ට තමයි මේ සියොන් බලකොටුව සහ යෙරුසලම අයිති වෙලා තිබුණේ. හැබැයි දාවිද් යුද්ධ කරලා අත්පත් කරගන්නවා. දාවිද් මේ සියොන් බලකොටුවත් යෙරුසලමත් අත්පත් කරගත්තට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේ කියනවා සියොන් මාගේ බලකොටුව, යෙරුසලම මාගේ යෙරුසලම. දාවිද්ගේ දේ දෙවියන් වහන්සේගේ දේ බවට පත්. හදවත් දෙකක් එකඟ වුණාම ඕක තමයි වෙන්නේ. බෙදීමක් නැහැ. හැමදේම පොදුයි. හැමදේම පොදුයි. දෙවියන් වහන්සේගේ දේ දාවිද්ගේ වුණා. දාවිද්ගේ දේ දෙවියන් වහන්සේගේ වුණා. දාවිද් සියොන් බලකොටුවක් යෙරුසලම නගරයක් අත්පත් කරගෙන ඒක අගනුවර බවට පත් කරගත්තා. අද ඒක දෙවියන් වහන්සේගේ නුවර.
අද ඒක දෙවියන් වහන්සේගේ සියොන් බලකොටුව. හාලෙලූයා. දාවිද් අත තබා කරපු දෙයට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ආමෙන්. දාවිද් අත්පත් කරගත්ත දේ දෙවියන් වහන්සේගේ කරගෙන දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ආමෙන්. අද දවසේ අපි බැලුවේ දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ දාවිද්. කොහොමද පුළුවන් වුණේ දාවිද්ට දෙවියන් වහන්සේගේ සිතට එකඟ වෙන්න? දාවිද් දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු මුළු කැමැත්ත දැනගෙන දාවිද් ඒකට මුළුමනින්ම කීකරු වෙලා යටත් වුණ නිසා, ඒ විදිහට ජීවත් වෙලා සිරුණ නිසා දාවිද්ට හැකි වුණා දෙවියන් වහන්සේගේ සිතට එකඟ පුද්ගලයා වෙන්න නිසා. කීකරුකම කරනකොටගෙන අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත, ඔබ ගැන තබා තිබෙන යෝජනා සලස්ම කැමැත්ත සම්පූර්ණයෙන් ඉටු කරගන්න. ඔබ ඒ දේ විමසලා දැනගෙන ඔබ ඒකට සම්පූර්ණයෙන් කීකරු වෙන්න. ඒ කීකරු වන වෙලාවේ දාවිද් ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ, දාවිද්ගේ නාමය, දාවිද්ගේ වංශය, දාවිද්ගේ සියල්ල ස්ථිර කරපු, දාවිද් අත්පත් කරගත්ත දේ දෙවියන් වහන්සේගේ කරගෙන ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ අද ඔබවත්, ඔබගේ පවුලත්, ඔබගේ වංශයත්, ඔබගේ පරම්පරාවත්, ඔබ අත යටතේ තිබෙන සියල්ලත්, ඔබ අත තබන සියල්ලත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ලෑස්ති. එදත් අදත් හෙටත් උන්වහන්සේ නොවෙනස් වන දෙවියන් වහන්සේ. අපි නැගිටලා යටත් වෙලා අපි යාඥා කරන්න පටන් ගමු. යාඥා කරන්න පටන් ගන්න, ශුද්ධාත්ම වහන්සේගෙන් විමසන්න, ස්වාමිනේ ඔබ වහන්සේ මේ සිතේ මා ගැන තිබෙන්නේ කුමක්ද දැනගෙන ඒකට කීකරු වෙලා යටත් වෙලා ඔබගේ ජීවිතය ඒ කැමැත්ත ඉටු කරන පිණිස පාර දෙන්න. අපි යාඥා